ඔයාගේ ඇනීමික් තත්ත්වයක් නැත්නම් ලේ අඩු තත්ත්වයක් තියෙනවද කියලා අඳුරගන්නේ කොහොමද? පළවෙනි එක තමයි ඔයාගේ අත්වල කකුල් වල කියන්නේ අත්ල පත්ල සීතල ගතියක් නිරීක්ෂණය වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි තද ඔළුවේ කැක්කමක් සැරෙන් සැරේට ඇති වෙනව වෙන්න පුළුවන්. ඒ වගේම කරකැවිල්ලක් සමහරවිට කෙනෙක් හිටගෙන ඉන්න බෑ බැලන්ස් එක නැති වෙනවා වගේ තත්ත්වයක්. ඒ වගේම තමයි මේ හાર્ට් බීට් එක ඉරගියුල. ඒ කියන්නේ සමහරවිට අධික වේගයෙන් ස්පන්දනය වෙනවා සමහරවිට ගොඩාක් හිමින් ස්පන්දනය වෙනවා. සමහරවිට හුස්ම ගන්න අපහසු වෙන තත්ත්වයක් නිරීක්ෂණය වෙලා ඇති. හුස්ම ගන්නකොට පපුව රිදෙනවා, පපුව හිර කරනවා වගේ හුස්ම ගන්න අපහසුයි. මේ වගේ තත්ත්ව නිරීක්ෂණය වෙලා තියෙන්න පුළුවන්. අනිත් එක තමයි ගොඩාක් ටයර්ඩ්නස්. ඒ කියන්නේ ගොඩක් මහන්සි ඇඟට ටිකක් මහන්සි ගතියක් ගන්න නිරීක්ෂණය වෙන පොඩි දෙයක් කළත් ඇඟට මහන්සි. මෙන්න මේ වගේ දේවල් නිරීක්ෂණය වෙලා තියෙනවා නම් ඔයාගේ මේ ලේ අඩු තත්ත්වයක් නැත්නම් ඔයාගේ රුධිරේ හිමොග්ලොබින් තත්ත්වය අඩු වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා ඇනීමික් තත්ත්වයකට නැත්නම් මේ අපි හඳුන්වන රක්ත හීනතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන් ඔයාගේ රුධිර පරීක්ෂණ වාර්තාවකින්. ඉතින් මේ වගේ ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ළඟම ඉන්න සුදුසුකම් ලත් වෛද්‍යවරයා ළඟට යන්න ගිහිල්ලා අදාළ සෞඛ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න.